දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙතරම් ගැඹුරුද? මේ ගැඹුරු ප්‍රේමය විස්තර කරන්නට ලෝකයෙන් වචන හොයාගන්නට පුළුවන්. කෙසේ නමුත් මනුෂ්‍යයට මේ ප්‍රේමය තේරුම් ගන්න නම් මනුෂ්‍යයට තේරෙන භාෂාවකින් මනුෂ්‍යයට තේරෙන ආකාරයෙන් යම්කිසි වචනයක් පාවිච්චි කරන්න ඕන. ඉතින් මේ සඳහා ග්‍රීක භාෂාවේ යොදා ඇති අගාපේ කියන ඒ වචනය තුලින් මේ දේව ප්‍රේමයේ ගැඹුර අපට අනාවරණය කරලා තියෙන ආකාරය ඉතාම ලස්සනයි. ඉතින් මේ ලස්සන පදය ඇතුළ අපි බැලුවා දෙවියන් වහන්සේ කේන්ද්‍රීයව මේ අගාපේ කියන වචනය විග්‍රහ වෙන විදියයි ඒ වගේම මානව කේන්ද්‍රයවත් විග්‍රහ වෙන විදියයි. ඉතින් මේ විදියට මේ මනුෂ්‍ය කේන්ද්‍රය විග්‍රහ වෙන අවසාන අර්ථය හැටියට අපිට හඳුනා ගන්න පුළුවන් මිනිසාගේ විමුක්තිය උදෙසා සේවයේදීම මේ අගාපේ කියන වචනය තුලින් අදහස් කරනවා යම් මිනිස්සෙක් දේව ප්‍රේමය අත්දැකනනම් ඒ ප්‍රේමය අද්දුටු මනුෂ්‍යයා තවත් මිනිසෙකුගේ විමුක්තිය වෙනුවෙන් සේවය දෙන්නට ඕන. ඉතින් ඔබ දේව ප්‍රේමය ලැබූ කෙනෙක් නම් ඔබගේ මගේ යුතුයකම බවට පත් වෙන්නේ මේ මිනිසුන්ගේ ඔබේ සහෝදරයාගේ ඔබේ මිතුරාගේ ඔබේ අසල්වසියාගේ විමුක්තිය වෙනුවෙන් යම් පියවරක් ගන්න. සමහර විට ජේසුස් වහන්සේ ගැන කියන එක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ජේසුස් වහන්සේගේ පණිවිඩය බෙදා ගන්නා තැනකට යොමු කරන එක වෙන්න පුළුවන්. ඔබ මොනවද ඒ වෙනුවෙන් කරන්නට යන්නේ? ස්වාමීන් වහන්සේ ඔබට බලවත් ලෙස ආශිර්වාද කරන සේක්වා.